ඵලදායි විදිහට පාන්දර පාඩම් කරන්නේ කොහොමද කියන කාරණේ ගැන තමයි අද ඉතින් මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම ආයුබෝවන්. මගෙන් ගොඩක් දෙනෙක් අහලා තිබුණා මම කොහොමද පාන්දර 3:00ට විතර නැගිටලා මගේ ගෙදර වැඩ ටික මගේ පාඩම් වැඩ ටික කරගන්නේ කියලා. ඇත්තටම පාන්දර කාලය කියන්නේ අපේ මොළයට ඊටාම සක්‍රිය මට්ටමක පවතින වෙලාවක්. අද මම ඔයාලට කියලා දෙන්නේ නිදිමත නැතුව ඵලදායී විදිහට කොහොමද පාන්දර පාඩම් කරන්න කියන එක. ඔයා පාන්දරට අවදි වෙන්න මොකක් හරි ට්‍රික් එකක් පාවිච්චි කරනවද? ඒක ඉතින් මටත් කමෙන්ට් එකකින් කියන්න. හැමෝම දන්නවා පාන්දර පාඩම් කරන එක ගොඩක් ඵලදායී කියලා. හැබැයි ඉතින් අමාරුම කාර්යය තමයි මේ වෙලාවට ඇහැරෙන එක නේද? මං හරි නේද? ඇහැරුණොත් ඉතින් නිදිමත නැතුව පාඩම් කරන එක නේද? උදේ පාන්දර නැගිටපුවාම අපව ඇඳට දුවන්නමයි නේද හිතෙන්නේ? ඉතින් මං ගොරෝරියක් විදිහට පාන්දර කාලේ කොහොමද මගේ වැඩ කරගන්න භාවිතා කරන්න කියලා තමයි මං අද ඔයාලට කියන්න සූදානම් වෙන්නේ. ඉතින් එන්නකෝ මම පාන්දර කාලයේ භාවිතා කරලා මගේ වැඩ පහසු කරගන්න කාර්යයන් සාර්ථකව සරලව කරගන්න කරන උපක්‍රම 5ක් කියලා දෙන්න. ඉතින් මම පාවිච්චි කරන පළවෙනි උපක්‍රමය තමයි කලින් සූදානම් වීම. මම පාන්දරට ඇහැරිලා මොනවද කරන්න කියලා හිතන්නේ නැහැ. මොකද මං කලින් දවසේ ඒ ටික ප්ලෑන් කරගෙනයි තියාගන්නේ. මොකද උදේට නැගිටලා ඒ ගැන හිතා ඉන්න කිව්වොත් උදේ පාන්දර ඇහැරුණකින් වැඩක් නැති වෙනවා. ඒ හින්දා මං කලින් දවසේ රෑ මං පාඩම් කරන මේසය සූදානම් කරනවා. ඊට පස්සේ ඒ අවශ්‍ය පොතපත පෑන් ටික ලෑස්ති කරලා පිළිවෙලට තියාගන්නවා. මම පාවිච්චි කරන දෙවෙනි උපක්‍රමය තමයි ප්‍රමාණවත් නිින්දක් ලබා ගන්න එක. පාන්දර 3ට නැගිටින්න ඕන නම් අඩුම තරමේ රෑ 9:00ටවත් නිදා ගන්න ඕනේ. මොකද පැය 6ක නිින්දක් අපිට අත්‍යවශ්‍යයිනේ. එහෙම නැති වුණොත් ඔයා පාන්දරට නැගිටලා පාඩම් කරලා අන්තිමට දවස පුරාම නිදිමතෙන් කම්මැලිකමෙන් ඉන්න වේවි. කලින් නිදාගෙන කලින් ඇහැරෙන්න. ඒක තමයි සාර්ථකම ක්‍රමය. මම එහෙම තමයි කරන්නේ. මං කලින් නිදාගෙන කලින්ම උදේම ඇහැරෙනවා. මම පාවිච්චි කරන තුන්වෙනි උපක්‍රමය තමයි කොටස් කර ගැනීම. වැඩ කොටස් කර ගැනීම. ඒක දිගට පැය ගාණක් පාඩම් කරන්න එපා. විනාඩි 25ක් සමහර විට මේක ඔයාගේ ධාරිතාවය අනුව වෙනස් වෙන්නත් පුළුවන්. විනාඩි 25ක් විතර පාඩම් කරලා විනාඩි 5ක විතර විවේකයක් ගන්න. ඒ කාලෙදී පොඩ්ඩක් වතුර විදුරුවක් පානය කරන්න, වත් එලි පහළි ඇවිදින්න. එහෙම නැත්නම් පුංචි ක්‍රීඩාවක නිරත වෙන්න. එහෙමත් නැත්නම් ඔයා ආසම කරන විනෝදාංශයක යෙදෙන්න. ඒ කියන්නේ පළතුරු ඵලයක් හිටවන්න. එහෙම නැත්නම් මල් ගහකට වතුර ටිකක් දාන්න. එහෙම නැත්නම් කුස්සියේ පුංචි වැඩක යෙදෙන්න. ඔයා මේ සඳහා ටයිම් එක තියාගෙන එලාම් එක වදින වොච් එකක් පාවිච්චි කරත් කමක් නැහැ. මම පාවිච්චි කරන 4වෙනි උපක්‍රමය තමයි නිදිමත පාලනය කරන්නේ. ඔන්න ඕක තමයි ඉතින් තියෙන ලොකුම ගැටලුවනේ. දැන් S2 ලොකු කරගෙන කන් දෙකත් දික් කරගෙන බලනවා නේද? මොකද්ද මේ නිදිමත පාලනය කරන ක්‍රමය කියලා. මෙන්න මේක හරිම සරලයි. නිදිමත එනවා නම් නැගිටලා ගිහින් චුට්ටක් මුණ හොදගන්න. එහෙම නැත්නම් හිටගෙන පාඩම් කරන්න. එහෙම නැත්නම් චුට්ටක් සක්මනේ යෙදෙමින් කියපු දේවල් නැවත මතක් කරන්න. හැබැයි ඉතින් නැවත මතක් කරනකොට මා හයියෙන් කියන්න නම් එපා. අම්මගෙන් කුටි කන්න තමයි වෙන්නේ. නැත්නම් අයියාගෙන් අක්කගෙන් බැනුම් ගන්න වෙයි. හිමීට කියවන්න ඕනේ මේ පාඩම් කරපු දේවල් නැවත මතක් කරගන්නකොට. ඔන්නේ මේක නම් මගේ දුවදරුවන්ට හරිම වැදගත්. 5 වෙනි උපක්‍රමය දුරකථනයෙන් ඈත් වීම. මෙන්න මෙයා නම් අපිට හරිම වදයක් නේද? සැරෙන් සැරේ මෙසේජ් එනවා, කෝල් එනවා. ඉතින් මෙන්න මේක නම් යතේ තියාගෙන ළඟේ තියාගෙන වැඩේ කරන්න බෑ. ඒ නිසා මෙයාව පැත්තකින්ම තියන්න.
අනිත් එක පාන්දර අවදි වූ ගමන්ම ෆෝන් එක බලන්න නම් එපා. ඒක ඔයාගේ අවධානය සම්පූර්ණයෙන්ම නැති කරනවා. පුළුවන් නම් ෆෝන් එක වෙනත් කාමරයකම තියලා එන්න. ඒ වගේම අපි පාඩම් කරනකොට අපි මනසට ප්‍රේමනාප දේවල් භාවිතා කරන්න. විශේෂ සටහන් වර්ණවත් පෑන් භාවිතා කරන්න ඒ සටහන් ලියා ගන්න. ඒ වගේම ෂෝට් නෝට් ගන්නකොට මම නම් කරන්නේ එනම පුංචි A4 පොල් ටිකක් අරගෙන ඒක ලියා ගන්න. මොකද මට මම දැන් මම වැඩට එහෙම යනකොට මට පහසුයි මගේ බෑග් එකේ දාගෙන ගිහින් අවශ්‍ය නම් බස් එකේ දුණත් ඒක පාවිච්චි කරන්න. ඉතින් මම මේ වගේ උපකරණ පාවිච්චි කරනවා. ඒ වගේම ස්ටිකි නෝට් භාවිතා කරන්නත් පුරුදු වෙන්න. ඒක අපේ ඇසට වර්ණවත් බව තුළින් මතකයේ රඳවා ගැනීමට උපකාරී වෙනවා කියලා මම හිතනවා. ඔන්න එහෙනම් අපි ආපහු පොඩ්ඩක් බලමු. ඉස්සෙල්ලාම පළමුවෙන්ම නිස්කලංක තැනක් තෝරගන්න පාඩම් කරන්න. දුරකථනය එහෙම නැත්නම් අවධානය වෙනස් කරන්න තියෙන දේවල් ටික වෙලාවකට ඉවත් කරන්න. ඊළඟට විනාඩි 25ක් පාඩම් කරලා විනාඩි 5ක් විවේක ගන්න. මෙන්න මේ ක්‍රමයේ ඔයාලගේ අවධානය ටික වෙලාවක් තියාගන්න පහසු වෙනවා. ඒ වගේම කියවීම විතරක් නෙවෙයි ඔබේ වචන වලින්ම සටහන් ලියා ගන්න. එතකොට පාඩම වඩා හොඳින් තේරෙනවා. ඒ වගේම දුවේ පුතේ දවස් අවසානයේ ඉගෙනගත්තු දේවල් මිනිත්තු 10ක්වත් නැවත මතක් කරන්න. ඒක දිගු කාලයක් ඔයාගේ මතකයේ තබා ගැනීමට උපකාරී වෙනවා. අවසානයේටම කියන්න ඕනේ ප්‍රමාණවත් හොඳ නිින්දක් ලබා ගන්න. ඒක ඔයා ප්‍රාණවත්ව සජීවීව තියන්න උපකාරී වෙනවා. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්න. හොඳ සෞඛ්‍යයක් හොඳ ඉගෙනීමකට වැදගත්ම දෙයක්. මතක තියාගන්න. සාර්ථකත්වය ලැබෙන්නේ එක දවසකින් නෙවෙයි. සෑම දිනකම ටික ටික උත්සාහ කළොත් ඔබේ ඉලක්කය අනිවාර්යයෙන්ම ළඟා කරගන්න පුළුවන්. එහෙනම් මගේ ආදරණීය දුවේ පුතේ අද ඉඳලා පුරුදු වෙන්න. මුල්ම දවස් ටිකක් අමාරුයි. හැබැයි පස්සේ ඔයාට ජීවිතේට හොඳටම පුරුදු වේවි. ඒක ඔබේ ජීවිතේ පුරුද්දක් වේවි. ඔයා පාඩම් කරන්න පාන්දර තෝරගන්න කෙනෙක්ද? එහෙම නැත්නම් රාත්‍රියේ තෝරගන්න කෙනෙක්ද? පහලින් කමෙන්ට් එකක් දාන්න. තාරිය වගේම පවුලත් අංක එක තනතුරේ තියාගන්න. මොකද දන්නවද? රාජකාරිය අපි අවුරුදු 60න් අවසන් කරනවා. එහෙම කරලා අපි එන්නේ ගෙදරට. ඉතින් එනකොට අපි පවුල විසිරීලා නම් අපේ දරුවෝ එහෙමින් ඉහින්නම් අපි මේ ගෙවුව ජීවිතෙන් කිසිම පළක් නැති වෙනවා. ඒ නිසා මේ හැමදේම සමබර කරගන්න. ඉතින් මමත් කොච්චර කාර්යබහුල වෙලා ගෙදර ආවත් මං ගෙදර අයට බත් කටක් හදලා දෙන එක නම් අමතක කරන්නේ නැහැ. මොකද මගේ දරුවෝ වගේම හස්බන්ඩ්ුත් අනිවාර්යයෙන්ම යාලට රාත්‍රියටත් බත් තමයි කෑමට ඉල්ලන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මං සරල වුණත් මෙන්න මේ විදිහට කෑම ටිකක් හදලා දෙන්න නම් අමතක කරන්නෙම නැහැ. අනික ඉතින් කාන්තාව විදියට අපි ගොඩාක් කාර්යබහුල වෙලා උදේ ඉඳන් ගෙදරට එනතුරුම මානසිකව ශාරීරිකව විශාල වශයෙන් වෙහෙස වෙනවා තමයි. ඒ වුණාට මේ කරන පුංචි පුංචි දේවල් ඇතුලේ වුණත් අපිට සතුට හොයාගන්න පුළුවන්. අපි සතුටින් නම් අපේ සිත සතුටින් ඉතිරලා යනවා නම් මනස සතුටින් නම් ශාරීරිකව දැනෙන පීඩාකාරී බව බොහෝ දුරට සමනය කරගන්න පුළුවන් කියලයි මට නම් හිතෙන්නේ. ඔබ වටේට ඉන්න අයට ආදරය කරන්න. එතකොට යාළුවත් පෙරලා ඔබට ආදරය කරයි. ඒ ආදරය කරනවා කියන්නේ කොහොමද? වචනයෙන්, ක්‍රියාවෙන් මේ හැම දෙයක්ම පෙන්වන්න.
දරුවන්ට, ස්වාමියාට, ඥාතීන්ට ගොඩක් වෙලාවට ළඟට වෙලා ඉඳගෙන කතා කර කරම ඉන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක නෙවෙයිනේ ආදරේ පෙන්වන ක්‍රමය නේද? ඒක අපිට එක එක්කෙනාට අනුව අවස්ථානුකූලව වෙනස් වෙනවා. ඔබට පුළුවන් නම් ඒ දේ තෝරගන්න, හොයාගන්න. ඔයා හැමදාම සතුටින් ඉඳීවි. ඔන්න ඉතින් මේ තාත්තයි පුතයි මොනවද දන්නවද මේ තෝරන්නේ? අද අපේ අසල්වැසි නිවසක ඉන්න ආච්චි කෙනෙක් හදිසි අසනීප වෙලා. ඉතින් දැන් මේ එයා බලන්න යන්න. ඉතින් විශේෂ මොන හරි ගන්න තමයි මේ අපි ආවේ. ඉතින් මේ දෙන්න තෝරනවා ඉවරයක් නැහැ. ඉතින් මාත් ඉතින් ඒගොල්ලන්ගේ පස්සෙන් ඇවිත් එයාලට උදව් කරන එක තමයි මේ කරන්නේ. මං කියන්නේ මං ඔයාලට කලිනුත් කියලා තියෙනවා. වෙහෙසයි කියා පාඩුවේ පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්නවත් නිදාගෙන ඉන්නවත් එපා. මං කියන්නේ චුට්ටි විවේකයක් ගන්න එපා කියලා එහෙම නෙවෙයි. ආපු වෙලේ ඉඳන් මහන්සි කියලා ඉන්න එපා. සතුටින් ඉන්න නම් පවුලයත් එක්ක අදහස් බෙදා ගන්න. අසල්වැසියෝ සමග සුහදව ඉන්න. මේ සියලු දේටම ඔබ තමයි මූලික වෙන්නේ. ඔන්න ඉතින් අද නම් මං ඔයාලගේ ගෙදර වෙනදටත් වැඩිය රැඳී සිටියා. දැන් ඉතින් මට යන්න වෙලාව ඇවිත් ගිහින් එන්නම්. ඔයාලට සුවදායි දවසක්.